හායි මගේ ලස්සන ළමයිනේ. මම මේ අද කියලා දෙන ඒවා ඔයාලගේ ගෙදර තියෙනවා නම් ඒ දේවල් අයින් කරන්න. මොකද ඒවකින් ඔයාලගේ වාසනාව වගේම ඔයාලගේ ශරීර සෞඛ්‍යයටත් වඩා බලපාන දේවල්. ඉතින් මං හිතනවා ඔයාලා ගොඩක් සතුටින් ඇති සතුටින් ඉන්නවයි කියලා. එහෙනම් වීඩියෝ එක දිගටම අහන්න කියලා මං ඔයාට කියනවා. ඉතින් අහන්නකො ළමයිනේ. ආදි මානවයා ඒ කියන්නේ අපේ මුතුන් මිත්තන් මේ ගෙවල් දොරවල් ඒගොල්ලෝ හදාගන්න පටන් ගත්තේ හැදුවේ මිනිසුන්ගේ ආරක්ෂාවට. ඒ වගේම තමයි තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාව වෙනුවෙන්. ඉතින් එයාලා මේ ගෙවල් දොරවල් හදනකොට ඒගොල්ලෝ ඒක මේ සොබාතාමට විශ්වයට කිසිම හානියක් නොවෙන විදිහට වගේම එයාලගේ නිවාස ඇතුළට මේ විශ්වයේ ශක්තිය එන විදිහට එයාලගේ ශරීරය සෞඛ්‍ය ගැන හිතලා මේ හැමදේම ගැන හිතලා තමයි ඒගොල්ලෝ පිළිවෙලට ඒ දේවල් කරේ. ඒත් අපේ මේ නූතන සමාජය විසින් දැන් අලුත් විදිහට මේ නිවාස අපි හදාගන්නවනේ. ඉතින් අපි ඒවා හදාගන්නකොට ලස්සනට වගේම මේ සොබාදහමටත් ගැලපෙන විදියට හදාගන්න ඕනි. ඒ විතරක් මදි. අපේ නිවාස ඇතුලේ ගේ ඇතුළ ගොඩාක් පිරිසිදුවට අනිවාර්යෙන් තියෙන්නත් ඕන. ඉතින් එහෙනම් අපි බලමුකෝ මොනවද මේ ගෙවල් වල අනිවාර්යෙන් තියෙන්න ඕන කියලා. ඔයාලා දන්නවද? ගෙදරක ප්‍රධාන දොර කියන්නේ ඒ ගෙදර ජීව ශක්තිය. ශක්තිය ගලාගෙන එන්නේ යන්නේ මේ දොරින්. ඔයාගේ වාසනාව අවාසනාව ඒ දොරින් ඔයාට ගෙට ගන්නත් පුළුවන්, එළියට දාන්නත් පුළුවන්. ඉතින් ඔයා හිතන්නකෝ කොහේ හරි ඔයා ගමනක් යන්න ලෑස්ති වෙනවා. ඔයා යන්න දොර ළඟට ඇවිදින් අපෝ මේ වැඩේ හරියයිද දන්නේ නැහැ. අද කොහොම දවසක් වේද දන්නේ නැහැ. අද මොනවා වේද දන්නේ නැහැ. ඒ වගේ ඍණාත්මක සිතුවිලි වලින් ඔයා එහෙම දේවල් කියන ගමන් මේ ප්‍රධාන දොරින් එළියට යනවනම් ඔයාට සිද්ධ වෙන්නේ ඒ ඍණාත්මක දේවල්ම තමයි. හැබැයි ඔයා ධනාත්මක සිතුවිලි වලින් ධනාත්මක දේ විදියට ඔයා මේ දොරින් එළියට යනවනම් ඔයාට ඔයාගේ වාසනාව මුළු දවසේම තියෙනවා. ඔයාට තේරෙනවද ළමයෝ? ඒ වගේම තමයි ඔයා මේ ගෙදර ප්‍රධාන දොර මෙතනින් මස් මාළු ලේ ඒ වගේ දේවල් ගේ ඇතුළට ගන්නව නම් ඒක ඔයාගේ අවාසනාවකට හේතුවක් වෙනවා. ඉතින් අහන්නකෝ මගේ ලස්සන ළමයෝ. ආයි ඔයා කවදාවත් ඔයාගේ ජොබ් එකට යනකොට හරි නැත්නම් ඕනම හේතුවකට ඔයා ගෙයින් එළියට යනකොට කිසිම දවසක ඍණාත්මක සිතුවිලි වලින්වත් ගෙදර අයට ඒ වගේ වචන කියලාවත් විහිළුවටවත් එහෙම දේවල් හිතන්නේ නැතුව ධනාත්මකව මේ ගෙදරින් එළියට යන්න. හරිද ඉතින්? ඒ වගේමයි ඔයාලා නිතරම මේ දොර අනිවාර්යෙන් පිරිසිදුව ලස්සනට පිළිවෙලට තියාගන්න. සතියකට 3 පාරක්වත් මේ දොර හොදන්න පිරිසිදු කරන්න දුම් ටිකක් අල්ලන්න. මොකද ඔයාලා දන්නවා දැන් එතන තමයි ඔයාලගේ වාසනාව ඔයාලගේ ධනය රඳා පවතින්නේ කියලා. හරි ඉතින් ඒ වගේම තමයි ඔයාලගේ ගෙදර කිචන් එක. ඒ කියන්නේ කුස්සිය. ඒක බොහොම කැතට අපිළිවෙලට අපිරිසිදුව තියෙනවා නම් ඇත්තටම ඒ ගෙදර ධනය රඳා පවතින්නේ නැහැ. ඒ වගේමයි ඔයාලගේ ශරීර සෞඛ්‍ය ඒකටත් ලොකු හානියක් සිද්ධ වෙනවා මෙතනින්. අනිත් එක තමයි ඔයාලගේ ප්‍රධානම තැන තමයි ගේ ඇතුලේ මේ කුස්සිය කියන්නේ. මුළු තැන්ගේ කිචන් එක. ඉතින් මෙතන අනිවාර්යෙන් හැමදාම පිරිසිදුට පිළිවෙලට තියන්න. ඔයාලා උයන දේවල් ඔයාලා ඉවර වුණාම ඒවා ලස්සනට හොදලා පිළිවෙලට තියාගන්න. සතියකට දවස් 4-5ක් මුළු සතියම හරි මේ කුස්සිය හොදන්න, පිළිවෙලට අතු ගන්න, පිරිසිදු කරන්න අනිවාර්යෙන් මේ දේවල් කරනවා නම් ඔයාගේ ධනය වගේම ඔයාලගේ ශරීර සෞඛ්‍යයත් ඔයාගේ බලාපොරොත්තුත් මෙතනින් ඉෂ්ට කරගන්න පුළුවන්.
ඔයාලා ගොඩාක් ඒ ගැන දැනුවත් කියලා මම දන්නවා. ඒ හින්දා හැමදාම ඉස්සෙල්ලාම ඔයාලා රෑට නිදාගන්න කලින් මේ කුස්සියේ ඔයාලා ඉතුරු කරන ඉඳුල් භාජන, ඉඳුල් බකට්, ඔයාලා කුණු දාන ඔයාලගේ බකට් ටික අනිවාර්යෙන්ම ඒවා කුස්සියෙන් අයින් කරන්න. ඒවා පිරිසිදු කරන්න. ඒක විශ්ව ආකර්ෂණ නීතියේදී ගොඩාක් ඔයාලට බලපානවා. ඒ වගේමයි කිචන් එකේ තියාගන්න එපා කැඩිච්ච පිඟිච්ච භාජන. මේ හැමදේම අයින් කරලා ලස්සනට පිරිසිදු සුවඳ විදියට වගේ කුස්සියේ තියාගන්න. හාද ඉතින් අනිත් එක තමයි අපි අපේ ආගම දහම තැනක් වෙන් කරනවා අපේ ගෙදර. අන්න එතන පිරිසිදුවට පිළිවෙලට තියාගෙන ඒ නිසිවත් පිළිවෙත් කරන්න. ඒකට ඔයාලට පුළුවන් ඒ දේවල් ආකර්ෂණ ශක්තිය හැම වෙලාවම ලබා ගන්න. හාද ඉතින් ළමයෝ. ඉතින් මේක අහන්නකෝ ඔයාලගේ ගේ ඇතුලේ මම මේ කියන දේවල් තියෙනවා නම් ඒ දේවල් අයින් කරන්න උත්සාහ ගන්න. පරණ ඇඳුම් ඔයාලා අඳින්නේ නැතිව අවුරුදු ගාණක් ඒ ආසාවෙන් ඔයාලා දෙන්න ලෝභකමට තියාගෙන ඉන්න පරණ ඇඳුම් තියෙනවා. ඒවා අයින් කරන්න. ඔයාගේ අල්මාරි ලස්සනට පිළිවෙලට හදාගන්න. පරණ සපත්තු සෙරෙප්පු මේවා නම් තියාගන්නම එපා. ඔයාලා පාවිච්චි කරන්නෙම නැත්තම් දැන් අවුරුදු ගාණක් වුණත් ඔයාලා කොච්චර ආස වුණත් ඒක කොච්චර වටිනා එකක් වුණත් ඒක ඔයාලට පාවිච්චි කරන්න බැයි නම් මේවා අයින් කරන්න. මේවා නම් තියාගන්නම එපා. තේරුණාද ළමයෝ? ඒකෙන් ඔයාලගේ අවාසනාව ගොඩාක් ඔයාලගේ ගේ ඇතුළට බලපානවා. අනිත් එක තමයි පරණ බඩු මුට්ටු. ඔය අපේ අම්මලා ආච්චි අම්මලා තියාගෙන ඉන්නේ ඇල්මිනියම් පරණ බඩු. එතකොට කැඩිච්ච බිඳිච්ච ඔය ලී බඩු වර්ග, ඔය කැඩිච්ච වීදුරු කෝප්ප පිඟන්, ඔය දේවල් ඔයා අයින් කරන්න. මොකද ඒ දේවල් වලින් ඔයාගේ ගෙදරට අශුභ ශක්තිය තව තවත් වැඩියෙන් එනවා. ඔයාලට තේරෙනවද ළමයෝ? ඉතින් ඔයාලගේ ගෙවල් වල බිත්ති කඩතුළු තියෙන තැන්, ඒ වගේම බිම මේ දේවල් හිමින් හරියට හදන්න. හාද? ගේ ලස්සනට පිළිවෙලට සුද්ධ කරලා සතියකට දවසක් දෙකක් ආවතුර ටිකක් ලුණු ටිකක් දාලා බිම හොදලා හඳුන් කෝරක් සුවඳ දුම් ටිකක් මම නම් ආස නැහැ. හැබැයි කට්ටක මංජල් වලට නිකන් දේවාල වගේ ඒවා එපා හින්දා සුවඳ හඳුන් කෝරු තියෙනවා. තව සුවඳ වෙන්න ඕන තරම් දේවල් තියෙනවා. ඒ වගේ දේවල් කරලා ලස්සනට පිළිවෙලට ගේ ඇතුළ ලස්සනට තියාගන්න. හාද ඉතින් ළමයෝ ඔයාලට තේරුණා නේද? ඉතින් මං ඊයේ වීඩියෝ එකක් දැම්මේ නෑ ලස්සන ළමයෝ, මොඩ ළමයි. මං ඊයේ දවසම ජංකුක්ගේ සින්දුව ඇහුවා. ජංකුක්ගේ වීඩියෝ බැලුවා. එයාට පුළුවන් මම මොනවා හරි ප්‍රශ්නක ඉද්දී නැත්තම් තනියෙන් පාළුවෙන් ඉන්නකොට ඒ දේවල් මට අමතක කරන්න. ඒ වගේම එයාට පුළුවන් මගේ මොලේ ඩොපමයින් ප්‍රමාණය වැඩි කරන්න. ඉතින් මං තනියම ඉන්නකොට පාළුවෙන් කාන්සියෙන් එහෙම නැත්නම් මොකක් හරි ප්‍රශ්නක ඉන්නකොට මම මගේ කාලය ගත කරන්නේ ජංකුක් එක තමයි. ඉතින් ඕකට හිනා වෙන්න ඕනේ නෑනේ මෝඩ ළමයි. ඔයාලත් කොහොමත් කැමති කෙනෙක්, සින්දුවක් අහන්න ආස කෙනෙක් ඉන්නවනේ නේ. ඒන්න ඉතින් හිනා වෙන්න එපා. හාද ඉතින් එහෙනම් අදට ඇති මගේ වීඩියෝ එක අහන් හිටපෝ ඔයාට ගොඩාක් thank you. ඉතින් කැමති නම් ලයික් එකක් දාගෙන යන්න, ෆීඩ්බැක් එකක් දාන්න. හාද? පරිස්සමින් ඉන්න ළමයෝ.